තව විස්තර ඕනනම් කට්ටින් එක අහගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහෝ ඈත අතීතයක් තුල ඉඳලා මේ අවලෝකීතේශ්වර මම සමාජයට ප්‍රදානය කරගෙන එනින් ගමන් බොහෝ දෙනෙක් 99 සිද්ධි කිව්ව වෙන. නැති වෙච්ච දේවල් ලැබුණා කියලා කිව්ව වෙන. මහත්ඵල මහානිසංස තියෙන බෝධිසත්ව නාමයක් අවලෝකීතේශ්වර කියලා කිව්ව වෙන. ඔක්කොටම වැඩිය මට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය අතට බාර දෙන්න කලින් මගේ අතට පූජා කරන්න කලින් මගේ අතට පූජා කරපු කෙනා කියපු කතාව අහගන්න කියලා කියනවා. දුමින්ද කොටිතුවක්. මොහු හම්බන්තොට ඉඳලා හොරණ යන්න බයික් එකේ එනින් ගමන් රත්නපුරා පාරේ මගක් හරියේදී බයික් එකේ හුලං ගියා කියලා කිව්වා. ඒ මදිවට මහපරුසාවකුත් වහින්න ගත්තා කියලා කිව්වා. ඊට පස්සේදී මොහු මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට යාඥා කරමින් හිටපු කෙනෙක් වෙනවා. මොකද සූත්‍රයේ කියලා තියෙන්නේ නාම්‍යෝ හෝ රෙංගේ කියලා කියන්න විතරක් වෙනවා. ඒ වගේම බෝධිසත්ව අවලෝකීතේශ්වර ගැනත් මොහු දැනගෙන ඉඳලා තියෙනවා. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර සරදේවා කියලා පැතුමක් පතලා තියෙනවා. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර සරදේවා බයික් එකේ හුලං ගිහිල්ලා. මේ බෝධිසත්ව පිහිට වෙන්නෙම කරදරයකදී වෙනවා. වෙන වෙලාවල් වලට පිහිට වෙලා වැඩක් නැති වෙනවා. කරදරයකට පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒ මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර වෙනවා. මොහු මට සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ බාර දෙන්න කලින් මේ කතාව මට කියනවා වෙනවා. මේ සූත්‍රයේ මහා අනුහස් තියෙනවා. මේ සූත්‍රයේ මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර කියලා කෙනෙක් ඉන්නවා. උන්වහන්සේගේ නාමය කියා සරදේවා කියලා කිව්වන් පස්සේ ඕනම කරදරයකදී ගලව ගන්නවා කියලා කියනවා. මට ඒ තරම් ඉතින් විශ්වාසයක් නැහැ. එහෙම නාමයක් කිව් තැනින් ගලව ගන්න අහගන්න කියලා කියන විස්තර. මම ගමේ ඉඳලා හොරණ එනකොට බයික් එකේ හුලං ගියා කියලා කියනවා. රත්නපුරා පාරේදී. ඒ මදිවට නාකපන වරුසාව කියලා කියනවා. බයික් එක තල්ලු කරගෙන ගෑරේජ් එකක් හොයාගෙන එළි වෙනකන් නෙවෙයි දවස් දෙකක් විතර හොරණට පයින් යන්න සිද්ධ වෙනවා බයික් එකේ හුලං ගියාට පස්සේ. මොවුන් බයික් එක තල්ලු කරගෙන ටිකක් දුර යනින් ගමන් මතක් වෙලා තියෙන අවලෝකීතේශ්වර නාමය. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර සරදේවා කියලා තියෙනවා. පැතුමක් පතලා තියෙනවා. ඒ ඇසිල්ලේම මොකද්ද උනේ කියලා ඔහු මට කිව්වා වෙන. ඕගොල්ලන්ටත් මම මේ කියන වෙන. ඔහු මේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ විශ්වාස කරන්නත්, සද්ධර්ම පුණ්ඩික සූත්‍රය දරා ගන්නත්, සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ආරක්ෂා කරන්නත් හේතුව මේක වෙනවා. මාහටද සූත්‍රය බාර දෙන්න මේ හේතුව නිසා වෙනවා. මොහු පැතුමක් පතලා තියෙනවා මහ බෝධිසත්ව අවලෝකීතේශ්වර සරදේවා. මොකද කරදරයක් සිද්ධ වෙච්ච වෙලාව වෙන. බෝධිසත්වෝ පිහිට වෙන්නෙම කරදරයක් තුලදී වෙන. කියනවත් එක්කම පස්සෙන් ආපු වාහනයක් එක සැරේටම ඉස්සරහින් නතර කරා කියලා කියනවා. මල්ලි කොහේ යනින් ගමන්ද කියලා ඇහුවා කියලා කියනවා. මේ බයික් එකේ නම්බර් ප්ලේට් එක දැකලා. බයික් එකේ නම්බර් ප්ලේට් එක දැකලා තමයි අර වාහනේ නතර කරලා තියෙන්නේ. මල්ලි මේ මොකෝ පයි. අයියේ බයිසිකලේ හුලම් බැස්සා. කවුද මේ අයියා? හොරණ මේ කට්ටිය පදිංචි වෙලා ඉන්න ගෙදරට එහා පැත්තේ ගෙදර අයියා කෙනෙක්. එයාගේ වාහනේ වෑන් එකක් කියලා කිව්වා. වෑන් එකේ ඒ මදිවට සීටුත් ගලවලා තිබුණා කියලා කිව්වා. මල්ලි දැන් ඉතින් ගෑරේජ් එකක් හොයාගෙන හුලං ගහගෙන යනවට වැඩිය ඔය බයික් එක දාන්න කියලා කිව්වලු වෑන් එක ඇතුළට. ඊට පස්සේ මේ කට්ටිය හොරණ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේක හේතු කරන කොටගෙන දැඩි විශ්වාසයක් දුමින්ද කොටිතුවක්කු සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ කෙරෙහි තබාගෙන ඉඳලා තිබුණ වෙන. ඒ විස්තරය කියලා මගේ අතටත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය බාර දුන්නා. මේ අවලෝකීතේශ්වර සියලු සතුන්ට පිහිට වෙන නාමය වෙන. නාමයක්.
නාමයෙන් පිහිට වෙනවා කියලා කියන්නේ ඒක වෙනවා. නාමයෝ හෝ රෙංගේ කියෝ. නාමය මෙනෙහි කරන්න කියලා කිව්වේ අවලෝකීතේශ්වර වෙනවා. ඉතින් මේ නාමය මුළු ලංකාවටම දුන්නොත් කරදරත් ඒවිය කියලා කියනවා. කරදරද ඒවිය කියලා කියනවා. මේ අවලෝකීතේශ්වරත් හැමතැනටම එකිනෙකට බැඳී පවතින ධර්මතාවයක් වෙනවා. සූත්‍රය අහන්න කියලා කියනවා